මේ පොඩ්ඩක් හෙලවෙනවා වගේ වෙනවා හුළඟට ඒක දැනෙනවා. පොඩ්ඩක් ඉතින් පල්ලෙහා බැලුවම මෙහෙම බය හිතෙනවා. මෙතන ඉඳලා අපි ගොඩක් උඩ ඉන්නේ. ඔන්න ගයිස් අපි දැන් තමයි එළියට ආවේ බලන්න. මොකද ඊයේ රෑ වුණානේ අපි එද්දි. ඉතින් අපිට නිදාගෙන අපි ඇහැරෙද්දිම 10යි වගේ. ඉතින් ලෑස්ති වෙලා එද්දි දැන් 11යි. අපි මෙහෙට යන්න ඕනේ. වෙනම වෝකින් පාත් එකක් තියෙනවා. එමෙ සීතල එහෙම නෑ ලොකුවට. ඔබ වගේ තියෙනවා. ගොඩක්ම ලංකාව වගේම තමයි. එහෙම. ක්ලයිමේට් එකේ ලොකු වෙනසක් නෑ. හැබැයි බලන්න පිළිවෙලට වැඩ කරනවා මේ පාකින් එනම මේ පැත්තයිනේ. අපි ඉන්නේ බියුගිස් වල හොටෙල් 81 හෙරිටේජ් කියලා එකක් තියෙනවා. ඒකේ තමයි මේ අපි ඉන්නේ. තාම මේ කඩවල ඇරලා නැහැ. සමහරට අද ක්‍රිස්මස් දාස් වෙන්නත් පුළුවන්. සමහරගේ අර ඉන්න අර කණි ගොඩක් ටයිම් වල 11 10 තමයි ටයිම් එක තිබ්බේ. ඔව්. ක්ලෝස් වගේ මේ අරබ් ස්ට්‍රීට් එක විතර තමයි අපි ඉන්නේ. මේ හරිය මේ ටර්කිෂ් කට්ටිය ඒ ස්ටයිල් එකට හදලා තියෙන්නේ. තමයි හදලා තියෙන්නේ. අනිත් එක තමයි මේ ඊයේ රෑ වෙච්ච දේ කියන්නේ. ඇත්තටම මේ අපිට ඊයේ රෑ වීඩියෝ කරන්න මුඩයක් තිබ්බේ නෑ. මාරම ටයර්ඩ් පිට ආවේ අපිට මැලේසියා වලින් ෆ්ලයිට් එක පරක් වුණා පැයකමාරක් විතර. අපි ෆ්ලයිට් එකෙන් කෑම ඕඩර් කරලා තිබ්බ ඒක නිසා ගත්තේ නැතුව මාරම හංසි වෙලා හිටියේ. ඉතින් ඒවත් එක අපිට වීඩියෝ කරන්න බැරි වුණා. කොහොම හරි අපි මෙතනට එද්දී 11:50 වගේ රෑ මෙහෙ වෙලාවෙන් විශ්වාස කරනවා විශ්වාස කරන්න චංගි එයාපෝට් එකේ කන්න එකම එක කඩයක්වත් දැරලා තිබ්බේ නැහැ. ඊට පස්සේ අපි පහළම අපි ටර්මිනල් 1 එකට ගිහිල්ලා ටර්මිනල් 4 එකට ආවේ. ඊට පස්සේ අපි ටර්මිනල් 1 එකට ගිහිල්ලා බස් එකක් අරගෙන ෆ්‍රී මේ මොනවද ඒකට කියන්නේ අර යන්නේ ෂටල් සර්විස් එකක් තියෙනවා චංගි එයාපෝට් එකේ. ඒකෙන් අපි ටර්මිනල් 1 එකට ගිහිල්ලා ජෙවල්ස් නේ ජෙවල් එක බලන්න කියලා අපි ගියේ. නමුත් ඒක ඔක්කොම ඕෆ් කරලා තිබුණේ. ඊට පස්සේ එතන ස්ටාර්බක්ස් එකකුයි තව මොකද්ද කොෆි මොකද්ද ලීෆ් ඇන්ඩ් කොෆි බීන් එකක් තිබුණා. ඒකක් තිබුණා. ඉතින් ඒ දෙක විතරයි තිබුණේ. ඊට පස්සේ අපි ස්ටාර්බක්ස් එකෙන් ගත්තා. ඒත් එතන අපේ මෙනු එකක් නැද්ද? බලමුද එතකොට ගිහිල්ලා. කෙනෙක් ඇතුලේ වාඩි වෙලා අපි අර පැත්තට යනවා. මේක නම් ගිය හැකි. අපි යනවාද එහාට? මෙතන බලලා යන්න නිකන් ප්‍රයිසස්. චයිනීස් කඩයක් රෙස්ටොරන්ට් එකක් ගොඩක් ගණන් කියලා මට හිතෙනවා. මේ අපිට යන්න පුළුවන් මෙතනින්. යනවද? මේ මේකෙන් කොයි අතරද යන්න ඕනේ කියන්නේ මට? මෙහෙටනේ. ඔව්නේ. ඔව් ඒ වගේ මට හිතෙන්නේ. එතනින් ක්‍රොස් කරලා යන්න. ඔව් ඉන්න. ඔබන එක. ඔබන්න එකක් නෑ මං හිතන්නේ. cash only. බලන්න මෙහි හරිම පිළිවෙලයි කිසිම හදිස්සියක් නෑ. ඔව් හරි ඉඩ තියෙනවා. වෝකින් වලට වෙනම තියෙනවා, පාකින් වලට වෙනම තියෙනවා. ඉතින් හරිම ලේසි. මේ මම හිතන්නේ ඩ්‍රයිව් කරනවා නම් ගොඩක් ලේසිත් ඇති. මොකද පාකින් හොය එහෙම දුක් විඳින්න ඕනේ නැහැ.
මේ සිග් කියලා එකක් තියෙන්නේ නේ. සිග් කියලා තියෙනවානේ. Uber වගේ. Uber නෑ මේ නේද? මෙතනින් පයින්ද තියෙන්නේ? මේ අර පල්ලියද? මලබාරස් කියලා තමයි. අර තියෙන ජින් සුල්තාන් රෝඩ් එකනේ. අපි මෙතනින් ඇවිල්ලා තමයි මේ මෙහෙට ගියේ නේද? කරනවා. අපි දැන් ක්‍රොස් එක කළා මෙතන තියෙනවා මොකද මලාබාර් මලාබාර් මොස් කියලා තමයි මේ සිංගප්පූර් වල තියෙන මේ අර ගාල්ලේ කුණු වැල වගේ නේ තියෙන්නේ. ඒක තමයි මේ තියෙන්නේ. හැබැයි ඒක ගොඩක් ක්ලීන්. යන්නේ අපි අර හංගරියකට එහෙම ගියේ. ඒනට මෙතන නම් ගොඩක් ලස්සනයි. ඒ වගේ කුණු නැහැ මේ කුණු වැල කිව්වම විදියට කිව්වේ. බලන්න මේකේ තියෙන ගස් ටික උනත් මේ පොඩ්ඩක් ආරක්ෂා කරගෙන ඉන්නවා. මේ තා පොඩි ළමා උද්‍යානයක් තියෙනවා මෙතන. එහෙත් ඉන්නවා පරයියෝ නේ මේ බලන්න. කක්ක දාන්න නැතිව ඉන්නේ හැබැයි. මැක්ඩොනල්ඩ්ස් එකක් තියෙනවා. රයිස් කන්න බෑනේ. මෙතන කඩයක් තියෙනවා. මෙතන කෑම තියෙනවානේ. මේ තියෙන්නේ මොනවද? $4 pieces for $2. බතුත් තියෙනවානේ. මෙතන චුට්ටක් අඩුයි වගේ. මේවා කීයද? මේ ප්‍රොමෝෂන් කියන්නේ මොනවද? අහලා බලමුද? How much would this be? Yes, but I think the Thai how much? $3. 3. Yeah. ඒව ගන්නවද? The Thai $2 for $5. $5? Yes. එහෙනම් $2 $5 ගමු. We want 2. Which one you දැන් මේකද ගන්නෙ? මේක ගමුනේ. මේක ලොකුයි හැබැයි. Only this one $3 one offer. Okay, okay. මොකද? Only this type of food $1 offer, but we will have to pay the full amount if we choose this. ආ. No, only here $3 this one. Yeah. 2 packet $5. $5. Ah. Okay, alright. We want. මේවා දෙකක් ගමු. Okay, right? දෙන්නකෝ. Which one you want? යා. ඕකේ. Another one? $5. ඔය එකක් ගමුද බං? දිවේ. This one spicy you want offer? 5 pieces. ඒ මොනවද? මේ පේස්ට්‍රි වගේ මොනවා හරි ගන්න වේද? What ඕන එකක් ගන්නද? චිකන් පෆ් දෙකක් ගමුද? පහක් වෙනවා හැබැයි වැඩිනේ. I'm sorry. Otai. ඔක්ටා. Fish otai. I haven't tried it before. Very nice. මේන එකක් ගමු. Yeah, alright. One please. ඒ මොනවා කොළ జాතියක්ද වගේ නේ. අර පෆ් එකක් පුජ්ජන් චිකන් පෆ් මදි වේ වගේ බබා. කාලෙම දෙනවා. Okay, let's see. ගන්න අරක. හරිද? ආරු. මේ වගේ එක එක කෑම జాති තියෙනදී අපි කොට සමෝසා එහෙම තියෙනවා. සමෝසා, බිත්තර සමෝසා මේක එකයි. 160 කමන්නේ පස්සේ ගමු. Okay, thank you very much. එතන ප්‍රොමෝෂන් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඔෆර් එකක් හම්බුණා. මේවා මේක නම් මොනවද මන් දන්නේ මේ පොල් කොළ මොකද්ද මේ? ඔටා කියලා ෆිෂ් ඔටා කියලා එකක්. මේක නම් දන්නේ නැහැ මොකද්ද කියලා. රසයි කියලා දුන්නා. මෙන්න මේ දෙකම එකක් 3යි. මේ හැබැයි ඔෆර් එකක් ගියා මේ ඒක දෙකම 5යි නේ. මේ බත් එකක් මොනවා හරි මේ නමක් දන්නේ නැහැ. කොහෙටද දන්නේ යන්නේ කන්න නේද?
අරයන් අහන්න තිබුණේ. මෙහෙට ගිය හැකි ඇතුළට. No, I mean where can we sit and eat this? Can we sit there? Oh, okay, thank you. කොහෙද? මේක අස්සට. අරයට ගියයි. හරි අපිට හොයාගන්න බැරුණා මේක හොඳ කඩයක් අපි ඉස්සරහින් විතරයි බලලා තින්නේ. හරිද? මේක මේ හොඳ කඩයක් නේ. මේක තමයි අර අයියා කියපු එක. නේ මේකේ කඩවල් ගොඩක් තියෙනවා. බලන්න මේකේ ගොඩක් ෆුඩ් කෝට් එක. මෙතන අපි දන්නේ නැතුව තමයි මෙතනට ආවේ. ඇත්තටම මෙතන මේ ලොකු ෆුඩ් සෙන්ටර් එකක් එක ජාතිය මේවා තියෙනවා. කඩවල් තියෙනවා. ඔව් MRT එකකුත් තියෙනවා මේ ස්ටේෂන් එකේ MRT ලැවෙන්ඩර් කියන එක. ඊට පස්සේ මේ අපි ගත්තු එක දැන් එයා හිතුවේ අපි ටේක් අවේ කියලා. අපි දැන් මෙතන ඉඳන් කන්න තමයි යන්නේ. කියන්නේ හැබැයි 3යි 2ට 5යි කියන්නේ ලාභයි මෙහෙ කියන්නේ. කමක් නෑ කරන්න දෙයක් නෑ. මේ අපිට දුන්නා තව ෆිෂ් ඔටා කියලා එකක් very nice කියලා. පොල් කොලේක තමයි ඔතන තියෙන්නේ පොඩක් කඩලා බලමු. මොන වගේ සීන් එකක්ද කියලා මම දන්නේ නැහැ දැකලත් නැහැ අහලත් නැහැ. මේ පොල් කොලනේ තියෙන්නේ මොකක්ද? නෑ මේක ඇතුලේ මාළුවෙක් ඉන්නවා යාලා කියන විදියට. ඔටා කියන්නේ මොන හරි ඒගොල්ලන් ෆ්‍රයි කරන මේ විශේෂත්වයක් ඇති. ඒ ලේඩි තමයි අපිට මේක සජෙස්ට් කරන්නේ. හොඳයිද? බෑ නෑ කන. මේ බලන්න කාලා. ඔව්. හරිද? මාත් ෆිෂ් එක ආයෙත් කන්නේ මේ සෙට් එකම මේ $3.5යි නේ. ඕනේ. ඒකට නම් මොකද දුන්නේ නැහැ. හાર્ට් එකක් වගේ ඩ්‍රම් ස්ටික් එකක් තියෙනවා. එක ජාති කෙනෙක් කැමති විදිහට කන්න පුළුවන්. අපි දැන් මේ කාලා තව ටිකක් අර එක්ස්ප්ලෝර් කරනවා අහල්. ගොඩක් දවසකින් මේ බත් දැක්කේ. ඔව්. මැලේසියා වලදී අපිට බත් හම්බුන්නේ නැහැ. බුද්ධ කාහිනේ නේද? ඔව්. දැන් අපි ගොඩක් බඩගින්න ඉන්න නිසා තමයි මේ ගොඩක් ජාති ගත්තේ. එහෙම මේ බඩගින්න තියෙන කෙනෙක් නෙමෙයි නම් ඇත්තටම මේ නිසා කියවනම් ඇති නීලයක් විදියට. බඩ පිරෙනවා. ඒක මොනවද දන්නේ ට්‍රෑෂ් කෑන් එක. දාන්නේ. ඔක්කොම දාලානේ තියෙන්නේ වෙන් කළා නෑනේ. යා.
අරක ගුඩ් කියලා කියන්නේ. Fish yata was very nice. Fish yata, very nice. Thank you. We want to try this one. Four pieces for 2. Okay, we want to try this one as well. Thank you very much. Bye. Bye. මේ තියෙන අරක টොප් අප් කරගන්න ආවෙන්න මට හිතෙන්නේ බබා. අපි টොප් අප් කරගන්නවද? කරගත්තා නම් හොඳයි නේද? පහ වගේ දාගමු තව දෙන්නට. ඔව්. ගන්නවද? ඔහොම ඉන්නේ කාඩ් එක. travel tiyan nikan activate tiyan nikan ya hodinda dine අපි Maxwell station එකෙන් බහින්න ඕනේ නේද? නෑ tours link කියන එකෙන් බහින්න ඕනේ. මේ මගේ කිපෙන්නු එක තමයි අරියා කිව්වේ. කො? මම කියන්නේ මේ tours link එකෙන් බහලා අතෙන්ට ගිහලා තෝමස් ඊස්ට් කොස්ට් ලයින් එක අරන් අතෙන් බහින්න කිව්වා. මම හදිස්සි වෙන්න එකක් කරන්නේ. යා. රතු පාටින් පෙන්නන්නේ අපි ඉන්නේ තැන. කොතනද තියෙන්නේ අවුට් හතරවෙනි පස්වෙනියට වගේ. Please mind the platform gap. හරි ඊළඟට तो टेल हरी थॉमस टेल කියන්නේ ඒක තමයි මෙතන උඩට යන්නේ थॉमस ඔව් අපි ඉතින් මෙට්‍රෝ ලයින් එකෙන් බැහැලා දැන් මේ යන ගමන් ගාඩන්ස් බයි ද වේ වලට තමයි යන්නේ. මේක මෙහි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන එක මාරම කන්වීනියන්ට්. අපි අතරම කිසිම දෙයක් දන්නේ නැතුව තමයි ආවේ. ඉතින් මේ එහෙම දන්නේ නැතුව ඇවිල්ලා ඒ වුණාට Google Map එක බලාගත්තට පස්සේ හරිම ලේසි එන්න කිසිම අවුලක් නැතුව එන්න පුළුවන් වුණා අපිට. මේ මෙතන travel card එක හදාගත්තට පස්සේ ස්ටාර්ට් කරන ස්ටේෂන් එකේදී අපි ඒක ස්කෑන් කරනවා. ආයේ එළියට යන ස්ටේෂන් එකේදී ඒක ස්කෑන් කරනවා. එච්චරයි. අපිට ලැවෙන්ඩර් කියන MRT ස්ටේෂන් එකේ ඉඳලා මෙතනට එන්න ෆෙයා එක $1.725ක් ගියා. ඔන්න අද ඔන්න අපි දැන් ආවා මේ කොහෙද? ගාඩන්ස් බයි ද බේ එකේ මරීනා බරාජ් කියන තැනට. ඒකේ තියෙනවා මේ වතුර එක සෙල්ලම්. ඒ වගේ තමයි මගේ මෙහි යාළුවෙක් අයියා කෙනෙක් අපේ. ඉතින් මේ එයාවත් හම්බුණා. අපි මේක දැන් එක්ස්ප්ලෝර් කරන්න තමයි යන්නේ. කියන්නවත් මොනවා හරි? මේ වතුර දෙකම හරි අතෙන් යන්න. යා. මේ සයිකල් වලිනුත් මේක ඇතුලේ එනවා මේ. එයාලා නම් දන්නේ නැතුවද මන්දා. ආයි.
අපි මෙතන ෆොටෝ එකක් ගමු යා. අයියට ෆෝන් එක දෙන්න. එන්න අඩු වුණා දන්නේ නැහැ කන ඔව් එන්න මේ මැදට නියමයිනේ නෑ නෑ ඒ විනාඩිය වගේ ෆ්‍රීකවන්සි එකක් තියෙනවානේ අපි මේක වැදට ගිහිල්ලා ඊට කියන ෆොටෝ එකක් ගහන්න. අපි දෙන්න යන්නද? ඔන්න මේක තමයි සස්ටේනබල් සිංගප්පූර් ගැලරි කියන එකට අපි ආවා. එතනම තමයි තියෙන්නේ. MRT ස්ටේෂන් එකේ බහැලා ඔෆිස් එකට යනකම් හැමතැනම ෆොටෝස්. ඔයා මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් පාරකයි. ඊට පස්සේ මෙන්න මෙතන ගියාම මෙන්න මේ වගේ ෆොටෝ එකක් තියෙනවා. මෙන්න මේ රිවර් එක ගන්න රිවර් එක ගා ෆොටෝ එක. ඔෆිස් එක ලිෆ්ට් එකේ 4 වෙනි තට්ටුවට ගිහිල්ලා ලිෆ්ට් එකට ගිහිල්ලා ලිෆ්ට් එකෙන් දොරෙන් එළියට බහලා ඔෆිස් එක දිහා බලපුවම මෙන්න ෆොටෝ එකක් තියෙනවා අම්මට දෙවි ඔක්කොම ගයිඩ් කළා ඔක්කොම තියෙනවා එතකොට මේ ඔපේ නම් කීයක් අහන්න ඕනේද ඒක අපි ගිහිල්ලා ගාවට ගිහිල්ලා සිකියුරිටි එක ගන්න ඕනේ ඔෆිස් එක ගිහිල්ලා අර කිව්වද ඔක්කොම ගයිඩ් කරලා දෙනවා ඊට පස්සේ ඔෆිස් එකට දැන් මං ඊට පස්සේ හරි කලින්ම ගිහිල්ලා 11යි කාලේ විතර මං ගියේ ඒක ප්‍රයිස් වෙනකන් මම එළි හිටගෙන ඉඳලා මේ පොලිමක් මුකුත් තිබ්බෙත් නැහැ. ඇතුළට ගියා. මේ අර අපොයින්ට්මන්ට් එක ගත්තා. ඒකේ QR කෝඩ් එකේ බාර්කෝඩ් එකක් තියෙනවා. බාර්කෝඩ් එක ස්කෑන් කරා. ගියා ෆොටෝ එක ගත්තා. මම හදන්න ඕන account එකට ඒගොල්ලෝ ගයිඩ් උත් කරා. එතන ඉඳලා ඒ කියන්නේ ඒගොල්ලොම හදලා මට එන්ටර් කරන්න කියලා. 11:34 වෙනකොට මං එළියේ. එතකොට අපිට ඒකේ තියෙද බඩු? ඒකේ සාමාන්‍යයෙන් තියෙනවා. මේ ගොඩක්. යන් ඉඳ ගන්න යන්. අපි මේකේ ෆුඩ් කෝට් එකකට ආවා. Gardens by the Bay එකේ තියෙන මේකේ ගොඩක් වේරියන්ට්ස් තියෙනවා කෑමවල variations අවුලන්න. පොඩි දේවල් ටිකක් ගත්තේ ඩොලර් 8ක් ගියානේ. අපේ මෙහි සාමාන්‍යයෙන් සීනි මේ ගොඩක් අඩු දේවල් තමයි තියෙන්නේ. ලංකාවේ ඉතින් ලංකාවේ අපිට සීනි නැතුව බැරි සීනි නැති තියෙන හින්දා ඉතින් මේ වගේ જાති තමයි ගන්න කියලා මේ අයියා රෙකමන්ඩ් කරේ. නැත්තම් බොන්න බෑ අපි ඒ කෝෆි වගේක් ලැටේ වගේක් එම ගත්තා. සීනි මෙලෝ රහක් නැහැ සීනි මේ මෙව 5ක් විතර දාන්න ඕන. මෙතෙන්ද යා? තෙන්න හරි. යාලක මම ලක්ක කන්න පුළුවන් මේක. හවුද? ඔන්න ගයිස් දැන් ඇවිල්ලා ඉන්නේ අපි සුපර් ට්‍රීස් පැත්තට ඇවිල්ලා තියෙන විතර ක්ලවුඩ් ෆොරස්ට් එක තියෙනවා ෆ්ලවර් ඩෝම් එක තියෙනවා ඔව් බලන්න යන්නේ ඔක්කොම ටික මෙතන තමයි බලන්න දේවල් ඔක්කොම තියෙන්නේ අර ටික නම් ගාඩන් එක තියෙන්නේ මේකේ ෆ්ලවර් ඩෝම් එකයි ක්ලවුඩ් ෆොරස්ට් එකයි තමයි අපි දැන් බලන්න යන්නේ ඒක නම් මොකක්ද මේගොල්ලන්ගේ ක්‍රිස්මස් ඩෙකරේෂන් එකක් නේද මේ මෙහෙම ලයිට් මේක කොහොමද රැට එද්දි ලස්සනයිනේ අපි ඉතින් රෑ වෙනකම් ඇවිදින් කොහේ හරි මේක විතරයි නේ ටවුන් එක ෆිල්ම් එක ඇවට බලන්න ඕන IMAX අද රෑ බලනවද බලමුනේ අද රෑ බලනවා නම් ඉතින් මේකේ ටිකට්ස් බලන්න ඕන බුක් කරන්න පුළුවන් කොහෙද දන්නේ මේ ළඟ තියෙනවද දන්නේ නැහැ නේ අයියේ ෆිල්ම් නම් බල දන්නේ නැහැ මම වට ඔන්න සෙට් කරලා දෙන්නම් මෙහි කෙනෙක් වට ඒවත් ඉස්සර දැනගන්න මෙහි යාළුවෙක්ද මෙහි ඔව් මේ ගොඩක් කලින් හිටපු මෙහි ජාතිකයෙක්ද නෑ නෑ මේ තියෙනවා බයික්ස් මේවා අපිට අරගෙන මේ QR කෝඩ් එක ස්කෑන් කරලා ඒකට අවශ්‍ය ගාණ පේ කරලා අපිට යන්න පුළුවන්. හරිම ලේසි ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් මේක දාලා තියෙනවා. ඔන්න ගයිස් මේක තමයි ෆ්ලෝරල් ක්ලොක් කියන එක. මේකේ වෙලාව යනවා.
ඔන්න ගයිස් අපි ස්කයිලයින් එකට ස්කයිවේ කියලා මේ අර සුපර් ට්‍රීස් දෙකක් අතර පොඩි පාලමක් තියෙනවා. පාලමක්. ඒකට යන්න තමයි අපි යන්නේ. දැන් මේ ට්‍රී එක මේ තියෙන්නේ පේනව නේද? ඒක උඩට යන්න තමයි අපි යන්නේ මේකේ ලිෆ්ට් එකේ. ඔන්න දැන් කට්ටිය අපි ඉන්නේ ලොකු ගහක් උඩ. මොකද්ද ලොකු ගහන්නේ? සුපිරි ගසක් උඩ. සුපිරි ගසක් උඩ ඉන්නේ. බලන්න ඔක්කොම මේක පොඩි ටිකට් එකක් අරන් එන්න ඕනේ. ලෝකල් يعني රෙසිඩන්ස් ලාට පුළුවන් 8යි. ස්ටෑන්ඩඩ් එක 10යි. ඒතර අපි තුන් දෙනාට 28ක් ගියා. සිංගප්පූරු ඩලර්ස් රුපියල් වලින් ගත්තොත් 270ක් වගේ වෙනවා මම හිතන්නේ. 10ක් කියන්නේ 2700ක්. ඔව්. මං කියන්නේ සිංගප්පූරු ඩලර්ස් එකක්. Super trees. අරකට දිය හැකිනේ. අරකට කොහොමද යන්නේ? ඒක තමයි ඉස්සෙල්ලා ගිහලා පොලියම් වැඩි කියලා බස්සට. ඒකවද? ඒක තමයි අරගෙන. ඒතකොට ඒක මේකට සෙට් වෙන්නේ නැහැ නේ? නෑ මේක ස්කයිවේ එක. අරක OCBC උඩ විතරයි. කණි. ඒක ටිකක් උඩ එච්චරයි නේ වෙනසක් නෑ. එයාලා අපි විශ්වාස කරනවා නේ. කෙලවුණත් ඉවරයි. එතකන් විශ්වාස කරනවා නේ. ඔන්න ගයිස් ස්කයිලයින් එකේ තමයි අපි යන්නේ. යා. එදා සුපිරි ගස්. යා ගස් කීවට යකඩෙන්නේ හදලා තියෙන්නේ. යකඩ තවල උඩ කියවනවා. වෙන්න ඕනේ තමයි. වෙන්න ඕනේ. ගහ වැවුනහම ඔව් නේ ඒ වගේ නේ ටිකක්. මරිනා බේ හොටෙල් එක කියවනේ. මෙතන මේ පේන්නේ සුපර් ට්‍රී ඔබ්සර්වේටරි කියන එක. මේක නිකන් ඔබ්සර්ව් කරන්න හදලා තියෙන්නේ. මේක මේ ස්කයිවේ එකට වැඩිය උඩින් තියෙන්නේ. අපි ඒකට නම් ටිකට්ස් ගත්තේ නැහැ. ඒකට සෙපරේට් ටිකට් එකක් ගන්න ඕන. ඊළඟට අපි ඉස්සරහට වෙනවා හුළඟට ඒක දැනෙනවා. පොඩ්ඩයි ඉතින් පල්ලෙහා බැලුවම මෙහෙම බය හිතෙනවා. මෙතන ඉඳලා අපි ගොඩක් උඩ ඉන්නේ. මේවා නිකන් වැල් ಜಾති ගස් ಜಾති හදන්න ආපු ස්ට්‍රක්චර්ස් වගේ මේ කම්බි දිගේ උඩට යවන්න. තාම මේ එයාලා වවන්න පටන් ගත්තු ඒවා පහළ හරිය තමා තියෙන්නේ. දැන් අපි කතා වුණෙත් මේවා දැන් වැවිලා උඩට ආවම අර මේ ඇවට එකේ ට්‍රී එක තියෙන මොකද්ද ඇවට එකේ ට්‍රී එකේ නම ගේ වෙයි කියලා තමයි අපි කතා වුණේ. ඒක කියන්නේ ගස් జాතිය වැවුනට පස්සේ මෙහෙම ලොකු ගහක් වෙයි. මේ ඔක්කොම ටික වැවුනට පස්සේ ලොකු ගස් ටිකක් වගේ වෙයි. මේක තමයි මේ ගස් ටිකේ මේන් ගහ විදියට තියෙන්නේ.
අපි ක්ලවුඩ් ෆොරස්ට් එක ඇතුළට යන්න තමයි යන්නේ. ක්ලවුඩ් ෆොරස්ට් නේද? ෆ්ලවර් ඩෝම් එක ඇතුළට. ඔව්. ෆ්ලවර් ඩෝම් එක ඇතුළට තමයි යන්නේ. ෆ්ලවර්ස් දෙකකට තියෙන්නේ. ඔව් නේ. මේක නම් කූල් එකක් තියෙනවා පොඩිනේ. ඔටෝම. බලෝ මේක යකෝ මේක හරිනේ. මේ අර ඇදේට පෙවුන එක නේ අපිට. මේකේ ෆ්ලවර්ස් තියෙන්නේ. එන්න යම් මේ බලන්න යන්නේ. යා. දැන් ඉතින් ක්ලවුඩ් එකේ යන ගමන් මේ පැත්තේ තියෙනවා පතොක් වර්ග සේරම අද ගොඩක් සෙනග වැඩි මේකේ. මේ පැත්තේ එක જાති ගස් තියෙනවා. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ ගස් සේරගේම මේ විද්‍යාත්මක නම් ඊට පස්සේ ඒ ප්ලාන්ට් එක ගැන පොඩි විස්තරයක් සාමාන්‍ය නම ඉංග්‍රීසි නම ඒ වගේ විස්තර ඇතුළත් බෝඩ් එකක් මෙන්න මේ විදිහට ගහලා තියෙනවා. කවුරු හරි මේ ප්ලාන්ට්ස් ගැන ස්ටඩි කරන කෙනෙක් නම් ඉතින් ආවොත් ගොඩාක් වැදගත් වෙයි මෙතන. I'm happy that you're here with me. I'm sorry if I tear up. When you were younger, you would always make me tear up. Taking goofy videos and walking through the park. You would jump into my arms every time you heard a bark. Cuddle in your sheets, sang me sound asleep, and sneak out through your kitchen at exactly 1:03. Sundays went to church, on Mondays watched a movie. Soon you'll be alone. Sorry that you have to lose me. ඇවට බල්ලෝ කීයද ඇවට බල්ලේ? $50. ඕ ඇවට බෑග් ඇවට බ්‍රෑන්ඩ් නැට්ට විතරක් තියෙනවා මේ නැට්ට විතරක් තියෙනවා
අරකට ඩොලර් 40ක් යනවා ටී-ෂර්ට් එක 40ක් කියන්නේ කීයක් වගේද මේක ඇවටා එකක්. ඇවට බ්‍රෑන්ඩඩ් ඕනේ බ්‍රෑන්ඩ් කරලා තියෙන්නේ 40ක් කියන්නේ කීයක් වගේ යනවා ඈ මොකද ඒක මේ වෙනවද ඒක තමයි එනම් ගාන කො මේකන ලයිට් එක වගේ මේකේ ග්ලෝ එකක් පේනවා මට සිතෝ ඕනේ එකක් ගමුද මන් නෑ අනේ ගානා කීයද අපේ අම්මා මේක ඇතුලේ ගණන්ද අයියේ නැත්තම් හැමතැනම 25යිද 25. ඒ වගේ වෙනවා 24ක් 25ක්. අනන්නේ 12ට විතර ගන්න පුළුවන් ඔන්ලයින් වගේ. දැන් මොකද? ඒ දින් ලංකාවට වඩා ගන්න. ඔව් ඉතින් ඔය සෝනියස් ගන්නවා නම් බුද්ධිස් ස්පීකර්. ඔව් ඒකට යනවා